අයිවන් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානම අංගයක් වෙන්නේ මේ කෘෂිකර්මාන්තය. මම පාසල් යන කාලෙදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපි ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන භෝග වෙන්නේ තේ පොල් රබර්. ඒට අමතරව අපි කුළුබඩු ඉතාමත් විශාල වශයෙන් මේ රටේ අපනයනය කිරීමට අපි ඒ කාලේ ධම්ම සිදු කරපු දෙයක්. අද අපි වේ ෆෝවර්ඩ් වේදිකාවේ අපි කතා කරන්නේ වර්තමාන කෘෂිකර්මාන්තය අපි හිතපු තැනට අපිට ළඟා කරගන්න පුළුවන් වුණාද කියන මාතෘකාව. සුපුරුදු පරිදි මගේ ආදරණීය මිත්‍රයා මොහමඩ් මුසාරික් මාත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන්. තරිඳු අපි මේ සාකච්ඡාවට අපි ගෙන ගත්තා කෘෂිකර්මය පිළිබඳ දැනුමක් තියෙන ඒ වගේම ඒකට ගොඩක් සමහර ආටිකල් සිටා පත්තරවලට ලියලා තියෙන මහත්මයෙක්. මේ මහත්මයාට කෘෂිකර්මය සම්බන්ධයෙන් මාස්ටර්ස් උපාධියක් තියෙනවා. මම මේ වෙලාවේ හඳුන්වලා දෙනවා මිස්ටර් මංගල වික්‍රමසිංහ. අයිබෝන් මිස්ටර්. දැන් අපිට ඔබතුමා දන්නවා මේ රටේ අපි කෘෂිකර්මය ගැන කතා කරේ නිදහස හම්බුන දවසේ ඉඳලාම කෘෂිකර්මය තමයි අපි කතා කරේ. එතකොට මේ වෙනකොට අපි එදා ඉඳලා ගත්තම අපි කෘෂිකර්මය අතින් කොච්චර ඉස්සරහට ඇවිත් තියනවද අනිත් රටවල් වලට සාපේක්ෂව? අපේ රට ඇත්තටම කෘෂිකාර්මික රටක්. හරිද? අපිට ලංකාවේ දේශගුණික කලාපවල පවතින විවිධත්වයේ තේරුම් ගත්ත පසුකාලීන බ්‍රිතාන්‍ය ජාතිකයන් අපිට වැවිලි භෝග හඳුන්වා දීම සිදු කරලා අපි අපනයන භෝග තත්ත්වයට පත් කරා. පොඩ්ඩක් කෘෂිකර්මාන්තය අර්ථ දැක්වූ වර්තමානයේ වෙනකොට බොහෝ දුරට ව්‍යාප්ත වී ගොස් ගෙවතු ධාන්‍ය භෝග, පළතුරු, මල් ආදී බොහෝ වගාවන් සඳහාද පොල්, තේ, රබර් වැනි අපනයන භෝග සඳහාද කාර්මික අමුද්‍රව්‍ය සඳහාද වර්තමානයේ වෙනකොට සත්ව පාලනයේ වනාන්තරද ඇතුළු සංකීර්ණ ප්‍රායෝගික විද්‍යාවක් බවට වර්තමානයේදී ලංකාවේ කෘෂිකර්මාන්තය පත් වෙලා තියෙනවා. අපේ රටේ දැන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඒවා එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් විස්තර කරන්නකෝ. අපේ දැන් කෘෂිකර්මාන්තය ගත්තම අපි දළ දේශීය නිෂ්පාදනය පැත්තෙන් ප්‍රථමයෙන් කතා කරමු. සාමාන්‍යයෙන් 7%ක් 8ක ප්‍රමාණයක් අපේ සම්බන්ධතාවයේ තියෙන දායකත්වය දළ දේශීය නිෂ්පාදනයේට මේකෙන් 3%-4% ප්‍රමාණයක් නැවතෙන්නේ අපේ අපනයන භෝගවලින්. හරි. ඊළඟට අපේ රැකියා ප්‍රතිශතය ගත්තම 25%ක ප්‍රතිශතයක් කෘෂිකර්මාන්තයේ නියැලී වෙනවා. ඒකෙනුත් 58%ක ප්‍රතිශතයක් අපි සැලකුවම අවිධිමත් විදියට තමයි කෘෂිකර්මාන්තයේ නියැලෙන්නේ. අර 25නුත් 50%. ඒක අපිට පුළුවන් නම් මේ කෘෂිකර්මාන්තයටම යොමු කරවන්න අපේ සංවර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් දැන් ඔය ෆිගර්ස් ගත්තොත් මේ ඇත්තටම ලොකු ෆිගර්ස් නේ. අපි සංසන්දනය කරනකොට අපේ රට සංසන්දනය කරනකොට 7%ක් 8%ක් ඒ කියන්නේ 4%ක් අපනයනය කරන කතන්දරය 140 කියන්නේ 158ක් තිබ්බොත් 142ක් හරියාකාරයෙන් තමයි කෘෂිකර්මය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ නිවැරදි තාක්ෂණික විකරණය තමයි කරන්නේ. නමුත් අපි දැන් මේ මාතෘකාව අපි අද කතා කරන්න ප්‍රධාන අරමුණ තමයි මේ ෆිගර්ස් ලොකු වුණාට ලංකාවේ කෘෂිකර්මාන්තය අපිට ඕන තැනට මේකට ඇවිල්ලා නැහැ අපේ රටේ. ඔතකොට අපි දකින දේ තමයි ඒ කියන්නේ මෙතනත් කිසියම් මොකක් හරි හිඩසක් තියෙනවා කියන එක. ඔව් ඒ කියන්නේ අපි තව යන්න ඕනේ දුර ගොඩක් වැඩි. මීට වඩා කාර්යක්ෂමතාව අපි වැඩි කරගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා කියන එක අපි මේකේ කතා කරන්නේ. ඔව්. එතකොට ඔබතුමා ඒ කියන්නේ මොන වගේ මතයක්ද තරම්? ඒ කියන්නේ දැන් මේ තියෙන අපිට කෘෂිකර්මාන්තයේ ඉන්න නියුත් වෙන ප්‍රමාණය සැල්සුම් සහගතව තාක්ෂණයක් සමග අපේ තියෙන අනිකුත් සම්පත් සමග අපි කාර්යක්ෂම භාවිතා කරොත් අපිට තියෙන අර සිලෝන් කියන සන්නාමයත් එක්ක ලෝක වෙළඳපොළ තුලම ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔව් දැන් මට මතකයි දැන් කුරුඳු ගත්තම අපේ කුරුඳු විශේෂයි කියනවා. ඔව්. අපේ තේකොළ විශේෂයි කියනවා. ඒ වගේම අපේ රටේ පොලුත් විශේෂයි කියනවා. ඔව්. එතකොට එහෙමනම් අපිට ඇයි මේක මාකට් එකේ ඒකේ තියෙන නියම වටිනාකම ගන්න බැරි?
අපි පොඩ්ඩක් ප්‍රථමයෙන් මේ පොල්වල කුරුදුවල තියෙන විශේෂත්වය අපිට ආවේනික වෙච්ච විශේෂත්වය අපි බලමු. දැන් අපේ තේ ගත්තොත් තේ අපි කලාප 7කට වෙන් කළා තමයි ලංකාවේ වගා වෙන්නේ. ඒ දේශගුණික කලාප 7ක් තුල. ඒ තුල ඇතිවන දේශගුණික ස්වභාවය නිසා පාරසික ස්වභාවය නිසා විවිධ රසයන්ගෙන් නිෂ්පාදනය වීමක් වෙනවා. ඊට පස්සේ අපි ඒ තේ නිෂ්පාදනය කරන ක්‍රමවේදය ඕර්තොඩොක්ස් කියන ක්‍රමවේදය එකක්. ඊළඟට අපේ ඕසෝන් කියන සහතිකයේ තියෙන අපේ තේ නිෂ්පාදනයේදී අපි පෘථිවිය ඕසෝන් ස්තරයට හානි නොවන කුසි රසායන ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් අපිට ලෝකයේ ඕසෝන් කියන සහතිකය ලැබිලා තියෙනවා. මේ සියලුම කරුණු ගත්තම අපිට ලෝක වෙළඳ පොළ තුල විශාල ඉල්ලුමක් තියෙනවා. නමුත් වර්තමානයේ පවතින වැවිලි කර්මාන්තයේ තියෙන කළමනාකරණ අඩුපාඩු නිසා අපිට මේක හිමි කරගන්න බැරි වෙලා තියෙනවා. හරි. එතකොට දැන් අපිට ඒ කියන්නේ අපිට විශේෂිත වටිනාකමක් තියෙනවා නම් අපි ඒ වටිනාකම කොහොමද මාකට් එකට දාන්නේ කියන්නේ ඒ පිළිබඳව ප්‍රචාරණය ඒ පිළිබඳව අපි ගත්තොත් ඒ තානාපති මට්ටමින් ඒ රටවල් වල ප්‍රොමෝට් කරන ප්‍රමාණය මේ ඔක්කොම බලපානවානේ. එතකොට අපි දැන් ඒ අනුව අපිට තේරුම් ගන්න වෙන්නේ අපි මේක තව ඉස්සරහට යන්න නම් අපි අපේ ඇතුළත තව සංවිධානාත්මක වෙන්න ඕනේ. හරි. එතකොට මේ සඳහා දැන් එක තාක්ෂණ තියෙනවානේ අලුත් තාක්ෂණ ක්‍රම තියෙනවා. ඊළඟට දැන් ඒකට යොදා ගන්න පෝර ගැන විශේෂම එකක් තියෙනවා. අනිත් එක තේ ගත්තම දීර්ඝ කාලීනව ඒක හරියට සලකන්න ඕනේ. ඒක කාලයක් අතරින්ඩයි. එක කාලයක් සලකන්නයි අමාරුනේ. එතකොට ඒ වගේ ඒවා සම්බන්ධයෙන් අපි ඔබතුමාට තියෙන අත්දැකීම් සහ පළපුරුදු කොහොමද? දැන් අපි ලෝකේ අපිට පුළුවන් ඉස්සල්ලාම ඩිජිටල් වේදිකාව කෙලින්ම ගැනුම් කරුවාට තේ ලැබෙන්න සලස්වන ක්‍රමවේදය ඇති කරන්න. ඊට පස්සේ ඊළඟට කුසි රසායන ද්‍රව්‍ය ප්‍රමිතියෙන් තියෙන කුසි රසායන ද්‍රව්‍ය භාවිතා කළා නැවතත් මොකද අපේ තේ වගාව වැවිලි භෝග වගාව අපේ අතීතයේ ඉඳන් පැවතුනේ පුහුණු වීම තුළ. පුහුණු වීම තුළින් තමයි අපි වැවිලි කරුවෝ ඇති කරේ. කියන්නේ හොඳ පුහුණුවක් දීලා ඒ තුළින් ඇති වුණා මේ වතු නියමාකාරයේ පරිපාලනයක් ගියා. වර්තමානයේදී අපි එතන පොඩි අඩුවක් තියෙනවා. නැවතත් හොඳටම පුහුණු කරලා වැවිලි කරුවෝ ඇති කරොත් අපිට අනන්‍ය වූ විදියටම තේ වගාව ගෙනිච්චොත් අපිට මේ ජයග්‍රහණයේ නව තාක්ෂණයත් සමග පුළුවන්. දැන් මේ දවස්වල අපි කියනවා දැන් ඉරාන යුද්ධයක් තියෙනවා. ඒතකොට අපේ ප්‍රධානම තේ ඒවත් රටක් තමයි ඉරානය. ඒතකොට දැන් ඉරාන වගේ රටවල්. හැබැයි අපි තාමත් අසමත් වෙලා තියෙනවා රටක් විදියට අපේ ප්‍රධාන රුසියාව වේවා ඉරානය වගේ රටවල් වලට තේ අපනයනය කරනවා. මම ඕස්ට්‍රේලියාව වගේ රටවලත් අපි දැක්කොත් ඔය ලංකාවේ තේ බ්‍රෑන්ඩ් තියෙනවා ගොඩක් පොපියුලර් වෙලා. නමුත් අපි අපේ ඒ රටවල් කීපයකට අපි කොටු වෙලා තියෙන මිසක් අපි ගොඩාක් උත්සාහ කරන්නේ වෙනත් රටවල් වල වෙනත් මාකට් වලට යන්න. ඉතින් වර්තමානයේ දැන් ලෝකේ වැඩිම තේ නිෂ්පාදනය කරන්නේ චීනය. ඊට පස්සේ ඉන්දියාව. ඊට පස්සේ කෙන්යාව. දැන් අපි ඉන්නේ 4 වෙනි ස්ථානයේ. එතකොට අපිට එන්න මේ මාකට් එකේ අපිට තියෙන තරංකාරීත්වය වැඩි වෙලා තියෙන්නේ. මොකද චීනයේ මහා ප්‍රමාණයේ ඉන්දියාව චීනය කෙන්යාව කියන්නේ ඉතාමත් විශාල ප්‍රමාණයේ තේ නිෂ්පාදනය කරන රටවල්. එතකොට නමුත් අපි ඇයි තාමත් මේ මාකට් වලට යන්නේ නැත්තේ කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? මේ මාකට් අපිට තාමත් ඒ වලට මම හිතන්නේ යන්නේ නැතුව නෙමෙයි අපි ඇත්තටම යන්න try කරාට අපිට තාමත් මේ මාකට් ඒ විදිහටම අපිට ළඟා වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඔබතුමා ඒ ගැන මොකද හිතන්නේ? ඒකට දැන් අපි ගත්තොත් ඉස්සර අපේ ලංකාවේ තේ සම්බන්ධව ප්‍රචාරාත්මක වැඩසටහනක් ලෝකේ ක්‍රියාත්මක වුණා. ඔව් දැන් සිලෝන් ටිකුම ඒක අපේ සන්නාමයක්. හරිද? ඉතින් ඒ தත්ත්වය අපි ඇති කරන්න ඕනේ. අනිත් එක දැන්
විවිධ වැලියු ඇඩඩ් එක කියන්නේ අගයකතු කළ ක්‍රමවේදයකට අපේ නිෂ්පාදනය යන්න ඕනේ. උදාහරණයකට ගත්තොත් තායිලන්තයෙන් චීනට යවන දූරියන් වල වටිනාකම අපේ සම්පූර්ණ අපනයනය හා සමානයි. කෘෂිකාර්මික. එතකොට මේ අනුව අපිට පේනවා චීනය තේ හදලා පිටරට එක්ස්පෝර්ට් කරුවට අපිට වෙන දේවල් තියෙනවා චීනටත් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. හරි. නමුත් අපි අඩු ගානේ ඒ පැත්ත ගැනවත් හිතනවාද? ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකට චීනය කියන්නේ ලොකු මාකට් එකක්. ඉන්දියාව කියන්නේ ලොකු මාකට් එකක්. එතකොට ඉන්දියාවට අපිට යවන්න පුළුවන් කෘෂිකාර්මික දේවල් මොනවාද? චීනයට යවන්න පුළුවන් දේවල් මොනවාද? එතකොට ඔයා කිව්වා වගේ ඉරානයට යවන්න පුළුවන් තේනේ ඒගොල්ලෝ විශේෂයෙන් ගන්න. තව මොනවද අපිට ඒ වගේ යවන්න පුළුවන්. එතකොට මේ ඒරියාස් වල අපි ඩෙවලොප්මන්ට්ස් ගැන හිතලා තියනවාද? තාම අපේ කෘෂිකර්මාන්තය එහෙම අපනයන මට්ටමට අර කාලයක් අතීතයේ ඉඳන් පැවති අපනයන මට්ටමේ තමයි අපි රඳා පවතින්නේ. අපි දැන් අපේ තියෙන අපනයන මේවා විවිධත්වය නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගෙන අපි විවිධ වෙළඳපොළවල් කරා යන්න ඕනේ. වෙළඳපොළ නැති වෙන්නේ. මොකද ජනගහන වර්ධනයත් එක්ක මිනිසුන්ගේ මේ තේ කුරුදු පොල්වල අපේ තියෙන සෞඛ්‍යමය ගුණාංගත් එක්ක අපිට ලොකු වෙළඳපොළක් තියෙනවා. අපි ඒකට විශේෂ වැඩසටහනක් අපි සැලසුම් කරන්න ඕනේ. එක් ජාත්‍යන්තරයේ ප්‍රචාරයකට යන ආකාරයේ සැලැස්මක් අපි හදන්න ඕනේ. එහෙම හැදුවොත් අපිට ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ අපේ එක ඉල්ලලා තමයි මේ ඒක නැති වුණොත් තමයි අනිත් තේවලටද එහෙම යන්නේ. හරි. දැන් ඒක අපනයනය පැත්තෙන් අපි දැන් කතා කළේ. ඔව්. දැන් අපි එමු අපේ ප්‍රධාන කෘෂිකාර්මික භෝගය තමයි හා. හරිද? V. ඒ කියන්නේ. එතකොට අපි V සම්බන්ධයෙන් මම පොඩි ස්ටඩි එකක් කරනකොට මට තේරුණා පෝර සහනාධාර හැටියට අපි සෑහෙන විශාල මුදලක් ගෙවනවා. බිලියන 35ක් විතර පෝර සහනාධාර හැටියට අපි ගොවීන්ට ගෙවනවා. එතකොට අපි හැමදාම මේ පෝර සහනාධාර හැටියට රජයේ මුදල් වියදම් කරලා ඒකෙන් අපිට වක්‍රාකාරයෙන් වෙනත් මිනිස්සුන්ට ලාභ යන විදිහට ඒ කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලාභ යන විදිහට අතහැරලා බලා ඉන්න එක හරියද? එහෙම නැත්නම් අපි ඒකෙන් ඒ වියදම් කරන ගාන ගොවින් හරහා ආපහු රජයට ලබා ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ එයා ලංකායක ගත්තොත් අපි කියන්නේ තනියෙන් දුවන්න ඕනි කියලා. ඔව්. එතකොට එයා ලංකායකට සහනාධාර දෙන එක නවත්තන්න ඕනි කියලා කියනවා. ඉතින් ඒක කෘෂිකර්මයටත් ඒක එහෙමම සම්බන්ධයි. අපිට පුළුවන් අවුරුද්දක් හරි දෙකක් හරි සානාධාරය දෙනවා. ඊට පස්සේ ලංකාවේ තියෙන ගොවි සංවිධාන ඊළඟට සම්පකාර ක්‍රමවේදය. හරිද? දැන් වෙන රටවල් වල අපි ගත්තොත් ආසියාවේ ජපානයේ චීනය වගේ රටවල් වල රජය ඒ ආධාරය දෙන්නේ සංගමයට සම්පකාර ක්‍රමවේදයට. දුන්නම ඒගොල්ලෝ අවුරුද්දක් දෙකක් අරගෙන ඒක නතර කරනවා. ඊට පස්සේ රජයේ යම් කාල සීමාවක් දුන්නාට පස්සේ ඒගොල්ලෝ ස්වයන්ව ඒගොල්ලෝගේ ප්‍රාග්ධනයේ නිපදවගෙන ඒගොල්ලෝ ක්‍රියාවලියේ නිරත වෙනවා. අපි හදන්නත් ඕනේ ඒ වගේ සානාධාර ක්‍රමයක්. වර්ෂයක් පාසා සානාධාර දෙන ක්‍රමවේදය නෙමෙයි සංගමයකට හරි පෝෂිත වෙන. දැන් ඔකේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි දැන් ඔය කෘෂිකර්මාන්තයත් එක්කම ගැට ගැහෙන දෙයක් තමයි පලිබෝධනාශක. ඔව්. දැන් පලිබෝධනාශක වලට විශාල මේ පියවරක් මම හිතන්නේ රජයෙන් දරන්නේ මම. රජයට රජෙනුත් දරන ඒ වගේම ගොවියා ඇමරිකානු ඩොලර් මිලියන 88ක් 88ක් ෆර්ටිලයිසර් ගේන්න අපි ඇමරිකානු ඩොලර් මිලියන 197යි. ඉතින් එතකොට උතන දැන් උතනත් පොඩි ඉෂුව එකක් තියෙනවා. දැන් අපි ඔය පලිබෝධනාශක මේ යොදන එක මේ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් තමයි කියන්නේ. පලිබෝධනාශක යොදන එකත් අපි හරි ප්‍රමාණයට යොදනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. පෝර යොදනකට අපි හරි ප්‍රමාණයට යොදනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් තියෙන චෝදනාවක් තමයි
අපි අර යොදන්න ඕන ප්‍රමාණයටත් වැඩිය විශාල ප්‍රමාණයක් යොදවනවා. ඒකින් තමයි සමහරට මේ බිලියන 35ක වගේ ලොකු ප්‍රමාණයක් වියදම් වෙන්නේ. එතකොට අනේ ඒවා කළමනාකරණය කරන්නත් කිසියම් මේ හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ සඳහා මොකක් හරි සැලැස්මක් තියෙනවද ඔබතුමා දකින්නේ මොන වගේ දෙයක්ද ඒ සම්බන්ධව? දැන් ඇත්තටම අපි ගත්තොත් දැන් ඔය වගේ කරන ගොවියාට තාක්ෂණය කියන තාක්ෂණික දැනුමක් දෙන්න ඕන. හරිද? ඊට පස්සේ ඒක මොනිටරින් වෙන්නත් ඕනේ. ඒ තාක්ෂණය සම්බන්ධව ඉගෙනගත්ත ක්‍රමවේදයක් තියෙන යම් කණ්ඩායමල් ඒ ගොවි අධීක්ෂණයට යවන්න ඕනේ. දැන් අපි කොරියාව වගේ රටවල් ගත්තොත් ඒගොල්ලෝ වගා කරාට පස්සේ දැන් අපේ ලංකාවේ කට්ටියත් ගිහලා වගා කළා ඒගොල්ලෝ රැකියාවට යනවා. ඊට පස්සේ පළාතේ ඉන්න තාක්ෂණයට සම්බන්ධ කණ්ඩායමක් තමයි ඊළඟට ඒගොල්ලන්ගේ වගාවන් නඩත්තු කරගෙන. අතන ඔක හරි හොඳ පොයින්ට් එකක් මේ මිස්ටර් මුසාද මොකද මේ මම මේ පහුගිය දවස්වලත් දැන් මේ වැඩසටහන කරනකොට මම සමහරක් අයිඩියාස් ගත්ත තැන්වල මම අහගත්ත දෙයක් තමයි දැන් ඔය සමහරක් කට්ටිය ඉන්නවා කෘෂිකර්මාන්තයේ නියැලෙන. ඒ කියන්නේ මේ ගොවියෝ නෙවෙයි මේ සාමාන්‍ය හොඳ රක්ෂා කරන මිනිස්සු එයාලා ඔය ග්‍රීන් හවුස් නැත්නම් පොඩි ඉඩම් අරගෙන මේ කෘෂිකර්මාන්තයේ නියැලෙනවා. එතකොට එයාලා කියන දෙයක් තමයි ඔය රජයේ ඉන්න නිලධාරීන්ට කිව්වම ඒ නිලධාරීන් ඇවිල්ලා බලලා උපදෙස් දෙනවලු. හැබැයි ඒ වගේම එයාලා බලනවා සමහරක් වෙලාවට පෞද්ගලික මේ කම්පැනි වල ඉන්න උපදේශකයෝ ඇවිල්ලා බලනවා. ගොඩක් වෙලාවට එයා කියන්නේ පෞද්ගලික මේ ව්‍යාපාර වල ඉන්න උපදේශකයෝ ඇවිල්ලා බලලා එයාලා ගෙලින් කියනවලු ඔයා මේ පොරේම වෙලා ගහුවද මේ රසායනික කෘෂිකර්මික මේ කෘමිනාශකයේ මේ වෙලාවේ ගහුවද ඇයි ගහුවේ නැති ඉක්මනට ගහන්න ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. සමහරවිට රජයේ නිලධාරියා කියනවලු නෑ ඔකේ කොළේ කොළයක් දෙයක් කඩන්න ඔය ගහ විතරක් අයින් කරලා බලමු තව සතියක් බලමු. ඔය වගේ අර අපේ කිසි නියාමනයක් නැහැ. කියන්නේ ගොඩක් වෙලාවට අර පිටින් එන නිලධාරියා බලන්නේ තමන්ගේ ආයතනයේ තියෙන මොකක් හරි රසායනික ද්‍රව්‍ය විකුණ ගන්න. නමුත් ඇත්තටම රජයෙන් එන බොහෝ දෙනෙක් ඇත්තටම උගත් අධ්‍යාපන පසුබිම් එන මිනිස්සුනේ. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට ඇත්තටම මුලින්ම ඇවිල්ලා අර ගහමු මේක ගහනවා කියනවට නැතුව එයාලා ගොඩක් වෙලාවට උත්සාහ කරනවා කියන්නේ මෙන්න මේ ලෙවල් එකෙන් මේක විසඳන්න බලමු. ඒක බැරි වුණොත් තමයි මේ දෙයට යමු කියලා. එතකොට මම කියන්නේ මේ දැන් ඕක සාමාන්‍ය උගත් සාමාන්‍ය පුද්ගලයෙක් ඕක වගේ දෙයක් එයා හිතනවා ඕ සම්බන්ධව ඔයගේ සාකච්ඡාවකදී. නමුත් අපි හිතමු ගොඩාක් පිරිසර ඉන්න ගොවියෙක්ට කෙනෙක් ගිහිල්ලා කිව්වොත් ඔයා මේක ගහපු නැති හින්දා තමයි මේ පැල ටික ඔක්කොම නරක් වෙන්නේ. ඔයා මේ වෙලාවට මේක ගහන්න ඕන. අර ඔතකොට උන් ටක් ගාලා ඇත්තම වෙන්නේ අර එයා කියන්නේ රසායනික වර්ගයේ යූස් කරන පෙළඹෙන එක. ඇත්තටම මෙන්න මේකට කිසිම නියාමනයක් නැද්ද? මේක නේ මොකක්ද මම කියන්නේ මේකට කිසියම් නියමනයක් තියෙන්න ඕන කියලා. මොකද මේක මේ කිසියම් රසායනික ද්‍රව්‍යයක් කෘෂිකර්මාන්තයට යොදනකොට ඒක ඒ පැත්තේ කවුරු හරි මේ ඉන්න නිලධාරියෙක්ගෙන් අවසරයක් ඇතුව අපිට ඒක යූස් කරන්න පුළුවන් නම් ඕක මම හිතන්නේ නියමනයක් තියෙනව නේද මේ ප්‍රශ්නේ සම්බන්ධව. දැන් අපි දුමු අපේ ලෙඩක් ගැන. දැන් අපි ගියාම වෛද්‍ය නිර්දේශකයට අනුවනේ අපි ප්‍රථම බෙහෙත් ගන්නෙ. අන්න ඔය වගේ ක්‍රමවේදයක් ඇති වෙන්න ඕන. අපේ ඈත අතීතයේ දැන් වර්ෂ ගණනාවකට පෙර අපේ බිම් මට්ටමේ හිටිය තාක්ෂණික නිලධාරීන්. අද වෙනකොට ඒ බිම් මට්ටමේ තාක්ෂණික නිලධාරීන් කියන කොටස නැහැ. ඔව් හිටියත් මම හිතනවා මේ මිනිස්සුන්ට තියෙන බලය අඩුයි කියලා. මම කියන්නේ අපි ගොවියෝ දැනුවත් කර යුතුයි. එක්කෝ අපි නීතිමය රාමුවක් ගේන්න ඕන. ඒ මිනිස්සුන්ගේ අවසරයක් ඇතුව තමයි කවුරු මොනවා කිව්වත් මෙන්න මේ කෘෂිකර්මාන්තයට කවුරු හරි අපි කියමු සජෙස්ට් කරා කියලා මෙන්න මේ රසායනික ද්‍රව්‍ය යොදන්න කියලා මෙන්න මේ ප්‍රශ්නෙට. එතකොට මම දකින්න දෙයක් තමයි අපේ රජයේ කවුරු නිලධාරියෙක් ඉන්නෝ නම් ඒ පළාතේ ඔහුගේ අවසරයක් ඇතුව ඒ දේ සිදු වෙනවා නම් ඔය අපි හිතන ඔය වැඩිපුර පොහොර යොදන එක හරිය කෘෂි පරිබෝධක යොදන එක හරිය අපිට අඩු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. අපි ගමුකෝ ග්‍රාම සේවක කොට්ටාසයක්. ග්‍රාම සේවක කොට්ටාසයක් කොටස් කීපයකට කඩලා අපේ හිටියා කුෂි ව්‍යාප්ත නිලධාරී කියලා එක්කෙනෙක්. හරිද? ඒගොල්ලෝ එකතු කරලා ඊට පස්සේ තව තනතුරක් තිබ්බා.
ඕක ඕම වීදී ගිය අතීතයක් අපිට තිබ්බා. එතකොට ස්වභාවයෙන්ම ඒ කාලේ ගොවියා එකට බැඳිලා හිටියා. මොකද ඒ නිලධාරියාට ඒ තාක්ෂණික නිලධාරියාට පුළුවන් සීමාවක් තිබ්බා යම් ගොවි බිම් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කළා සමහර විට එයාම කියනවා දැන් මේ අපිට සාමාන්‍යයෙන් භෝගයකට අපි ඉස්සෙල්ලාම කුමින රසායනික ද්‍රව්‍ය යොදන්න යන්නේ. අපි ඒක බලනවා වෙන ක්‍රමයකින් පොඩ්ඩක් පාලනය කරගන්න. ඔය කතාව තමයි මම කියන්නේ. දැන් පාලනය කරගන්න පුළුවන්ද කියලා. දැන් අපි නැවතත් ඒ බිම් මට්ටමේ තාක්ෂණික කුසි ව්‍යාප්ති සේවය ඇති කරන්න. හරි. දැන් මෙතනදී මම තව පොයින්ට් එකක් කියනවා. දැන් තමයි තාක්ෂණය ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් විවිධ තාක්ෂණ තියෙනවා. දැන් එක්සැම්පල් එකකට ගත්තොත් ලයිඩර් එකක්. ඒ වගේ තව ගොඩාක් තාක්ෂණය තියෙනවා. ඒ වගේම සොෆ්ට්වෙයාර්සුත් තියෙනවා. ඩ්‍රෝන් එක හරහා ගිහිල්ලා මුළු පළාතම ඉන්ස්පෙක්ට් කරලා ඒකෙන් ඒගොල්ලන්ට කැල්කියුලේට් කරන්න පුළුවන් මෙච්චර පළදාවක් තියෙනවා. මෙන්න මේ ඒරියාස් නරක් වෙලා තියෙනවා. මේ ඒරියාස් වල තියෙන ප්‍රශ්න අහවල් එක අන්න එච්චර දුරට ඒගොල්ලන්ට දැන් ඇනලයිස් කරන්න පුළුවන් කෘෂිකාර්මික තාක්ෂණය තියෙනවා. එතකොට අපි ඒ වගේ දෙයක් කරන්න නම් අපි ඒ වගේ තාක්ෂණයකුත් ගේන්න වෙනවා. මොකද නැත්තම් අපිට පරණ විදිහට සොරික් මේ ඇත්තටම මේ ඔය තාක්ෂණේ ලංකාවේ භාවිත කරන දැන් තියෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නමුත් එහෙම චුට්ටක් නෙවෙයිනේ තරිඳු අපිට මේක රජයක් හැටියට මේක විශාල පරිමාණයෙන් යොදා ගන්න එපා. ඒකට සමහර විට ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකකට ඒ කියන්නේ ඒ වගේ එකක් සම්බන්ධ වෙන්න එපා. එතකොටනේ ඔයා කියනවා වගේ හරිම උපදේශය දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයකට අපි යන්න ඕනි නේද? ඔබ හිතන්නේ. අපි ඒ වගේ දෙයකට යන්න ඕනේ. කියන්නේ නව තාක්ෂණයක් ඕනේ. අපේ ඉගෙන ගත්ත දැන් කලින් කතා කරපු කුසි උපාධිධාරී නේ. ඒ තාක්ෂණයක් තියෙනවා. ඊළඟට අපේ අතීතයේදී අපි ඇති කරගත්ත ගොවිජන සේවා මධ්‍යස්ථාන. ඒ ගොවිජන මධ්‍යස්ථාන වලින් ඇත්තටම කෙරුණේ ඒ කාලේ සුදුසු තාක්ෂණීය ගොවියොන්ට ලබා දීම. අපි නැවතත් මේ කින නව තාක්ෂණයත් එක්ක ඔය ගොවිජන සේවා මධ්‍යස්ථාන තවදුරටත් දියුණු කරොත් නවීකරණයක් කරොත් අපිට පුළුවන් ඔය ගැඩලුකාරී තත්ත්වය මේවා කළා කුසි කර්මාන්තය වැඩි කරගන්න. මේ ෆීල්ඩ් එකේ මේ රජයේ ෆීල්ඩ් ඔෆිසර්ස්ලා කියලා. ෆීල්ඩ් ඔෆිසර්ස්ලා කියන්නේ උපනිෂලා. ෆීල්ඩ් ඔෆිසර්ස්ලා කියන්නේ තියාගන්නද? ඔව්. උතන මම දැන් මේගොල්ලෝ නැද්ද නෑ නියමදීකුත් තිබෝ ෆීල්ඩ් ඔෆිසර්ස්ලා කියලා සමහර කෙනාට කුෂි නිලධාරීන්ම නෙමෙයි පත් වෙලා තියෙන්නේ. කුෂි නිකන් අර දේශපාලන රජයේ රස්සාවක් දෙන්න ඕන හින්දා සමහර දේශපාලන අපොයින්ට්මන්ට් පුත් තියෙනවා මම ඉස්සර ගත්තා 8 සමත්නේ. ඒගොල්ලොන්ව ට්‍රේනින් කරලා දැම්මා. ඊට පස්සේ කුෂිකර්ම විද්‍යාල තියෙනවනේ අපේ. දැන් මමත් කුෂිකර්ම විද්‍යාල වලින් මුලින් ආපු එක්කෙනෙක්නේ. එතකොට මේගොල්ලොන්ව අරගෙන අවුරුද්දක පාඨමාලාවක් තිබ්බා. තියලා මේගොල්ලොන්ව දැම්මා කුෂි ව්‍යාප්ති. ඒක සෑහෙන දැනුමක් යම් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒගොන්ට කිව්වා KVS නිලධාරී කියලා. ඊට පස්සේ මේගොල්ලන්ව තව කාලයක් තියලා අවුරුදු 2 ඩිප්ලෝමා එකට දැම්මා. වරින් වර අරගෙන දැන් මං කිව්වේ ග්‍රාම සේවක කොට්ටාසයක් ගත්තොත් ඉස්සර අපේ හිටිය 4 දෙනෙක්. දැන් අපි නැවතත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක මේව කරනවා නැවතත් කුෂිකර්ම උපදේශක කොට්ටාස මැතිවරණ කොට්ටාස වගේ ඒ කොට්ටාස පිහිටවන්න. ඔව් තමයි මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් අපි ඔය මොන නිලධාරීපත් උනත් ලෝකයේ තාක්ෂණ දැන් AI ටෙක්නොලොජි ලෝකයේ තාක්ෂණයට වේගෙන් දියුණු වෙනවා. ඔව් මේ කුෂිකර්මාන්තය තාක්ෂණයට ගොඩාක් ඉස්සරහට මූව් වෙනවා. ඇත්තටම කුෂිකර්මාපි ටෙක්නොලොජිස් දැන් ලෝකෙට අලුතෙන් එන ටෙක්නොලොජිස් මේ නිලධාරීව දැනුවත් කරන්න නැත්නම් දැනුම් කියන්නේ ඔවුන් සන්නද්ධ කරන්න අපේ මොකද ක්‍රමවේදයක් තියෙනවා. මොකද එයාලා දැනුවත් කරොත් තමයි එයාලා ෆීල්ඩ් එකට ගිහිල්ලා ගොවියට මේ තාක්ෂණය බෙදලා දෙන්නේ. එතකොට අන්න ඒ සඳහා මොකද්ද අපේ තියෙන වැඩ කියන්නේ ඒක අපි ඇත්තටම ඒක
රටක් විදියට අපි ඒක මොකක් හරි මේ ප්ලෑන් එකක් තියෙන්න ඕන මේ කට්ටිය දැනුවත් කරන්න මේ අලුත් ටෙක්නොලොජිස්. මොකද එයාලා හරහා තමයි මේ අපේ කුඹරට යන්නේ මේ ටෙක්නොලොජි එක. ඒක ගැන ඔබතුමා මොකක්ද කියන්නේ? අපි ඔය බිම් මට්ටමේ දැන් ඇත්තටම මානව සම්පත අඩු කරන්න පුළුවන් තාක්ෂණයත් එක්ක. ඔව්. මානව සම්පත අඩු කරනවට වඩා ඒගොල්ලන්ට ෆීල්ඩ් එකට යන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඔව් අවශ්‍යයි. එතකොට අපි විශේෂ වැඩපිළිවෙලක් මේ නව තාක්ෂණයේ සමග මේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට ලබා දීම අපි සිදු කරොත් අපිට පුළුවන් ඕක කරන්න. ශ්‍රේෂ්ඨ නිලධාරීන් හැටියට අපේ මේ කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් එහෙම නැත්නම් විශේෂ ඩිග්‍රී උපාධිධාරීන් යොදා ගන්න ක්‍රමයක් නැද්ද? ශ්‍රේෂ්ඨ නිලධාරීන් හරි ඒ ඒරියා දැන් තියෙනවා. දැන් ගොඩක් කින් උපාධිධාරීන් තමයි ඔය. උපාධිධාරීන්. ඒට අමතරව ඔය මම හිතන්නේ ඉස්සර ඔය සමහරක් වෙලාවට ඔය ආණ්ඩුවේ රස්සා දෙන මේ ක්‍රමවේදය හරහා හම්බෙච්ච කීප දෙනෙකුත් ඉන්න පුළුවන්. ඔතන මේ අනිත් ප්‍රශ්නේ තමයි මිස්ටර් මුසාදික් මේ අර මම කිව්ව ප්‍රශ්නේ. කියන්නේ අලුතෙන් එන ටෙක්නොලොජි මම හිතන්නේ වාර්ෂිකව ඕක ඩෙවලොප් වෙනවනේ. ඕක මේ මිනිස්සුන්ව කොහොමද මේ දැනුවත් කරන්නේ? ප්ලස් මම හිතන්නේ අපි හරි ක්‍රමවේදයක් සකස් කරොත් අපිට ඔය ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකින් හරි වර්ල්ඩ් බැංකින් වගේ වලින් ෆන්ඩ් ගන්නත් පුළුවන් මේ වගේ දෙයකට මම හිතන්නේ මේ වගේ ටෙක්නොලොජිකලි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඇත්තටම ගත්තොත් අපේ ස්ට්‍රක්චර් එක අපි පිටවලා තියෙන්නේ. දැන් ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි. ක්‍රියාත්මක වෙනවා නමුත් ඒක හරියාකාරව සිදු වෙන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. කාර්යක්ෂමතාවයේ කුෂිකර්මාන්තයේ අඳුනගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ දැන් අපි ඒ කියලා කියන්නේ නිකන් අපි අර එක තැන පල් වෙනවා වගේ තත්වයක් නේ තියෙන්නේ උතන. එතකොට අපි දැන් ඒ අනුව අපේ දැනුම වර්ධනය කරන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනි. මිනිස්සුව කාර්යක්ෂමව යොදවා ගන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරන්න ඕනි. වෙන විදිහකට කියනවා නම් මේ කෘෂි කර්මය තියෙන ඒකට තියෙන නැමියාව තව වෙනස් කරන්න ඕනි කියලා නේද මේ කියන්නේ? ඒක අපි අලුත් කෝණයකින් බලලා වර්තමානයට ගැලපෙන විදියට අපි ඒක සංවර්ධනය අලුත් තාක්ෂණයත් එක්ක ඒක සංවර්ධනය කෙරෙන්න ඕනේ. එතකොට දැනටමත් සමහර රටවල් වලින් ආධාර හම්බ වෙනවා. විශේෂයෙන් දැන් උදාහරණයකට ගත්තොත් මොඩර්නයිසේෂන් කියලා, ඒ කියන්නේ නවීකරණය, ඇග්‍රිකල්චර් එක නවීකරණය කරන්න කියලා ආධාර වශයෙන් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ පහුගිය අවුරුද්දේ ඩිජිටලයිසේෂන් කියලා, ඒ කියන්නේ ඒක වගේ ග්‍රාන්ට් යන්නේ. ඔව් ග්‍රාන්ට් තමයි මම කියන්නේ. අනිත් පැත්තට ගෙවන්නත් ඕන මේක හරියට. ඔව් ඒක තමයි. නමුත් එහෙම මොනවා හරි කියලා අපිට සල්ලි හම්බ ඔය වෙනවනේ. සල්ලි හරියට. මේවා කොච්චර දුරට සාර්ථකව යෙදවෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට දෙන ග්‍රාන්ට් එකෙන් අපි ඒක පොසිටිව් විදියට අරගෙන හරියට ඒක යූස් කරේ නැතොත් අපිට මිනිස්සුන්ගේ ටැක්ස් වලින් තමයි ඊට පස්සේ ඒ ග්‍රාන්ට් එක අපිට ගෙවන්නේ කවදා හරි. ඒකට ඒ වලට හරි වැඩසටහනක් තියෙනවද කියලා නේ අපි අහන්නේ. ඔව් දැන් ඇත්තටම ওই ග්‍රාන්ට් ලබා ගන්නේ ව්‍යාපෘතියක් ලියලා පෙන්නලා. ඉතින් ඔය ව්‍යාපෘතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණාද? උනේ නැත්තම් මේකට වග කියන්න ඕන පුද්ගලයෝ කවුද? අන්න අපි එහෙම නියාමන තත්ත්වයකට යන්න ඕන. හරිද? මන් දකින්නේ එහෙම නියාමන තත්ත්වයක් නැහැ. ඒ අන්නර්ලා තියෙනවා. ව්‍යාපෘතිය ලියනවා, සල්ලි ගන්නවා, ව්‍යාපෘතිය කරනවා. නමුත් අපි ඒකේ අවුට්පුට් එක මොකද්ද කියලා අපි හොයන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පසුවැගීමක් නැහැ. ඒකනේ ඔය උතන තියෙන ප්‍රශ්නේ. ඔව්. එතකොට ඒ අනිවාර්යයෙන්ම පසුවැගීමක් නැතුව ව්‍යාපෘතියක් යොදවුවොත් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැනේ. කියන්නේ කන්ටිනියුස් මොනිටරින් තියෙන්න ඕනේ. ඒක නැහැ කියලා කියන්නෙම එතන අපේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ ආයි සංවිධානය විය යුතුමයි කියලානේ අපි ඔය දැන් ආය අනිත් තැනට එන්නේ. අපි විවිධාකාරයෙන් ඒ ආධාර අරන් තියෙන්නේ සමහර විට එකම කාර්යයකට. ඔව්. දැන් මම අහලා තියෙනවා සමහරක් රිසර්ච් තියෙනවා ලංකාවේ ෆන් කරන එකම ගහේ කට්ටියක් මැද හරිය කරනවා, කට්ටියක් උඩ හරිය කරනවා, තව කට්ටියක් අගිස්ස හරිය. සමහරට ලංකාවේ කරන සමහරක් රිසර්ච් මේ අහලා තියෙන කාර්යය ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. නමුත් ඒකේ රිසර්ච් එක හොඳ රිසර්ච් එකක් වෙන්න පුළුවන්.
නමුත් ඒකේ ඵලදායීතාවය කියන දේ කොච්චර මේ රටේ කෘෂි කර්මාන්තයට නැත්නම් මේ ආර්ථිකයට කොච්චර වැදගත් වෙනවද කියන එකනේ බලන්න ඕන. දැන් සමහරట్లాට අපි රිසර්ච් එකට ෆන්ඩ් කරනවා. ගවර්න්මන්ට් එකේ ෆන්ඩ් කරන්න පුළුවන්, යුනිවර්සිටි වලින් ෆන්ඩ් කරන්න පුළුවන්, නැත්නම් වෙනත් ආයතනකින් ෆන්ඩ් කරන්න පුළුවන්. නමුත් ඔබතුමා කිව්වා වගේම එකම දෙයට තමයි ගොඩක්ම ෆන්ඩ් වෙලා තියෙන්නේ. නමුත් ඒකේ ඇති අවුට්පුට් එකේ ලොකු වාසියකුත් නෑ රටට. ඉතින් අන්න ඒව වුණත් මම හිතන්නේ මේ කෘෂි කර්මාන්තය අපි ඊළඟ අපි මේ මාතෘකා පුරාම කතා කරන්නේ කෘෂි කර්මාන්තය නිලින් අපි කොහොමද ඊළඟ ස්ටේජ් එකට යන්නේ. වේ ෆෝවර්ඩ් කියන වැඩසටහනේ මූලික හරය තමයි අපි මේ හැම වැඩසටහනකම කතා කරන්නේ. අපි රට ඊළඟ ස්ටේජ් එකට යනවා නම් අපි මොනවද කරන්න ඕන කියන එක. ඒ වගේම මේ දැන් තියෙන තවත් දෙයක් තමයි දැන් ලංකාවේ කෘෂි කර්මාන්තයේ අපි යුනිවර්සිටි ලෙවල් එකේ නම් දැන් අලුතෙන් එන ශිෂ්‍යයෙක් එතන ඉඳන් අපි ඩෙවලොප් කරනෝනේ. ඩෙවලොප් කළා මේ ශිෂ්‍යයා යුනිවර්සිටියෙන් අවුට් කරලා මේ ෆීල්ඩ් එකට ගේනකොට අතන රජයෙන් පවා මේකට ලොකු වියදමක් ගන්නවා, යුනිවර්සිටි එකෙන් වියදමක් ගන්නවා. නමුත් අපි ඒ ගේන පුද්ගලයා ලංකාවේ කෘෂි කර්මාන්තයේ පොසිටිව් පැත්තට අපි හරියට යූස් කරනවද? නැත්නම් අපි ගොඩක් දැකලා තියෙන දේ තමයි අන්තිමට ලංකාවේ නැහැ. ඔවුන් තවත් රටකට ගිහිල්ලා අන්තිමට අපි දකින්නේ Instagram හරි Facebook එකට වගේ දෙයක පොඩි වීඩියෝ ක්ලිප් එකක් දකිනවා. එයා ඒ රටේ වෙන රැකියාවක් කරනවා. නමුත් ඔහු ඒ වගේ තැනකට කොටු වෙන්න ඕනේ නැහැ. මේ රටේ හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ඔහුට අපි උගන්වන දැනුම මේ රටේ උගන්වන දැනුම හරි ඔහු වෙනත් රටකට ගිහිල්ලා මාස්ටර් එකක් PhD එකක් කරලා ගන්න දැනුම දැන් ඔබතුමත් ජපානයේ ගිහිල්ලා ඉගෙන ගත්ත පුද්ගලෙක්නේ. ඒ දැනුම අපි දකින දේ තමයි මේ ලංකාවේ කෘෂි කර්මාන්තයට 100% දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. එතකොට අපි ඒකටත් මේ ලංකාවේ අපි ඊළඟ ස්ටේජ් එකට මේ කෘෂි කර්මාන්තය අරන් යන්න ඕන නම් මේ ලංකාවෙන් එළියට යන මානව සම්පත කොහොමද අපි කළමනාකරණය කරන්නේ? සමහරට පිටරටක ඉන්න පුළුවන්. නමුත් ඒ රටේ ඉඳනුත් ඔහුට පුළුවන් වෙන්න ඕන මේ රටේ කෘෂි කර්මාන්තයේ යම් ඩෙවලොප්මන්ට් එකකට දායක වෙන්න. ඒකට මොකක්ද සංවර්ධනයක් කියන්නේ? ඒ විතරක් නෙවෙයි. අපි කියමු දැන් වෙන රටක එයා ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඔහු දන්න දේවල් මේ රටේ කෘෂි කර්මාන්තයට අපි කොහොමද ඔහුගෙන් ලබා ගන්න? ඒකට මොකක්ද සැලැස්මක් අපි හදන්න ඕන නේද ඇත්තටම? දැන් මොකද අපි ලොකු සෑහෙන අපරාධයක් මම දකිනවා ඒ දැනුම පිට රටක තියෙනවා. ඒකෙන් ඇත්තම සමහරවිට ඔහුටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙලා නැහැ ඔහුගෙන ගත්ත දෙයින්. රටට ප්‍රයෝජනයක් වෙලා නැහැ. මොකද්ද අපි ඒකට කරන්න ඕන? දැන් අපේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ තුල විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී අපි හැම උපාධිධාරියෙකුටම යම් වියදමක් රජයෙන් දරනවා. ඊට පස්සේ දැන් ඔබතුමා හැවුවා වගේ මේ දරන වියදම නැවත අපි ලබා ගන්නවද ඒ දැනුම ලබා දුන්න උපාධිධාරියා භාවිතා කළා? නැහැ. බහුතරයක් වෙනත් රැකියාවල නිරත වෙනවා. එක්කෝ වෙනත් රැකියාවල නිරත වීමක් තමයි අපි දකින්නේ. ඒක නිසා ඔහුට ඒ උපාධිය අදාරන අවස්ථාවේදීම මේ පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කළා ඔහු ඒ අදාළ විශේෂ ක්ෂේත්‍රයට යොමු කරන්න ඕනේ. ඒ එක්කම අපිට සැලැස්මක් තියෙන්න ඕනේ මේ විශ්වවිද්‍යාලයෙන් එන උපාධිධාරියා ඒ අදාළ ක්ෂේත්‍රයේ තුල යෙදවීමේ සැලසුම් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඕකටකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. දැන් මම ඒකටම දැන් අලුත් ඩෙවලොප්මන්ට් එක ගැන කතා කරනකොට මිනිස්සු දැන් මම ඕන තරම් දැකලා තියෙනවා පොලි ටනල් එකක් හදලා ඒකේ වගා කරලා ඒකේ විශාල ලාභ ගත්තු තරුණ ළමයි ඕන තරම් ඉන්නවා. එතකොට මේ වගේ ඒව සම්බන්ධයෙන් අපිට ඒ කියන්නේ අපිට කොහොමද ඒක තරුණයින් ඒකට යොමු කරලා ඒගොල්ලන්ට ඒ සඳහා පහසුකම් ලැබලා දීලා ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට අපිට මේක දිනු කරන්න අමාරුයි. පුළුවන්. ඔකේ මම තවක් කියලා ගැට් ගන්න නෑ. අපිට ග්‍රීන් හවුස් එකක් වගේ දෙයක් හදන්න ලොකු වියදමක් යනවා. ඒකට ඕකෙන් සමහරට රජයෙන් ණයක් හරි නැත්නම් මොකක් හරි කවුරු හරි ඉන්වෙස්ට් කරන ක්‍රමයක් හරි මොකක් හරි හදලා දුන්නොත් මේ රටේ ගොඩක් අය කැමති. මොකද ඔකට ලොකු ඉඩක් යන්නේ නැහනේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා පර්චේස් 20 30 මේවල ඔය වගේ දේවල් නිර්මාණය කරලා සෑහෙන ගාණක් ගන්න අක්‍ර ගාණක ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දෙයකට මොකද්ද අපි කරන්න ඕන සැලැස්මක් විදිහට ඔබතුමා දකින්නේ? දැන් අපි ගත්තොත් සාමාන්‍ය හෙක්ටයාර් 4ක වවන
ඵලදායිතාවේ අපිට 1 හෙක්ටයාරයකින් ගන්න පුළුවන් පොලිටනල්. පොලිටනල්. ඔව්. පොලිටනල් වල වැවීමෙන් අපේ ජාත්‍යන්තර වෙළඳපොළ ලොකු ජයග්‍රහණයක් මේව කරගන්න පුළුවන්. දැන් බ්‍රසීලය, ස්පාඤ්ඤ හරිද? ඒ වගේ රටවල් වල උදාහරණය ගත්තාම නෙදර්ලන්තය පළවෙනි ස්ථානයේ තියෙන්නේ. මේ කෘෂිකර්මාන්තය මේගොල්ලෝ අපනයනය ආනයනය කියන දෙකම කරනවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි පොලිටනල් තුල වගා කිරීම තුලින් ආනයනය අඩු කරගන්න පුළුවන්. ඒක හරි වැදගත්. එතනින් ආහාර සුරක්ෂිතතාවය ඇති වෙනවා. මේකට අපේ තරුණයෝ කැමති. ඒ කියන්නේ ඇත්තටම ෆැක්ටරි මෙතඩ් එකක්. ෆැක්ටරි මෙතඩ් එකක්. මේක තුල වැඩකරන නව තාක්ෂණයත් එක්ක කැමති. ඉතින් අපි මේක සංවර්ධනය කරන්න විශේෂ අවධානයක් යොමු කරලා මේ සම්බන්ධ විශේෂ ව්‍යාපෘති සැලසුම් කරලා ඒ අනුව ආයෝජනය කළා කෘෂිකාර්මයට සම්බන්ධ කෘෂිකාර්මික අධ්‍යාපනයක් ලැබපු තරුණයෝ අපි මේ සඳහා යොදවන්න ඕන. මම දැකලා තියෙනවා මේ චීනයේ තට්ටු 4-5 බිල්ඩින් වල ඇතුලේ ආලෝකය හිරු එළියක් නැහැ. ග්‍රෝ ලයිට්ස් දාලා ඊතුරු කන්ඩිෂන්ස් ඔක්කොම මේන්ටේන් කරලා ඇත්තටම ඔබතුමා කිව්වා වගේ ඇග්‍රිකල්චර් ෆැක්ටරිස් තියෙනවා. ඒ තමයි දැන් චීනයේ මම හිතන්නේ දැන් පෝටබල් සිස්ටම් පවා තියෙනවා. කියන්නේ ඔව් ගොඩක් මෙතන ගාන තව දෙනකට යන්න පුළුවන් තත්ත්වයට මොන් දිනු කරලා තියෙනවා. ඒකත් අපි ඒව කොච්චර දුරට අපිට යොදා ගන්නවද යොදා ගන්න පුළුවන්ද කියලා? පුළුවන්. දැන් අපි ගත්තොත් අපි ගන්නවා ඉරු එළියේ වර්ණ 7ක්නේ. වර්ණ 7න් මේ නිලි වර්ණය තමයි වැඩිපුරම මේ ශාකයේ වර්ධනයට බලපාන. දැන් ඔය වෙන රටවල් දැන් උඩ රට ගොවියා ගත්තොත් උඩ රට ගොවියා තවාන් දා ගන්න ඕනේ. දැන් වෙන රටවල් වල තවාන් දාන්නේ වෙන කෙනෙක්. හරිද? එතකොට මෙයාට තියෙන බීම් ටික සකස් කරගන්න ඉතුරු කාර්යය ටික මෙයාට අවශ්‍ය පැල ලක්ෂයද 50000ද අරයට ඕඩර් එක දුන්නම අරය ෆැක්ටරි මෙතඩ් එකෙන් හදනවා. ඒකෙන් අපිට පුළුවන් වැඩි වාර ගණනක් කන්න ගානක් වගා කිරීමට තියන්න. තනියම ගොවියට තව තමන්ගේ රාජකාරියට අමතරව තව රාජකාරියක් කරන එකේ වෙලාව උට ඉතුරුත් වෙනවා. ඊළඟට නව තාක්ෂණයක් මේ වෙනවා. අපේ අවශ්‍යතාවය නේ පැල සම්බන්ධ ඉෂ්ට වෙන නව තාක්ෂණය කියන්නේ ආහාර නිෂ්පාදන ධාරිතාවය අපිට වැඩි කරන්න පුළුවන් නව තාක්ෂණයක්. දැන් ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි නව තාක්ෂණය ගැන ආහාර ධාරිතාව වැඩි කරා කියමුකෝ. මේක ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් එක. දැන් අපි කියමු ඊට පස්සේ මේක බෙදා හැරීම. අපි දන්න දෙයක් තමයි ලංකාවේ කෘෂිකර්මාන්ත ස්ටෝරිං ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන්. දැන් අපි ගත්තොත් අපිට මතකයි දබුල්ලේ ඔය මේ ආර්ථික මධ්‍යස්ථානයේ කෝල්ඩ් ස්ටෝර්ස් එක. ඒ වගේම ගොඩක් නිර්මාණය කරන්න වෙනවා නේද ලංකාවේ. ඒකට අමතරව තව කතාවක් තියෙනවා මෙතන. ඒක තමයි අපි ඩිස්ට්‍රිබියුට් කරන එක. අපි දකින්න දේ තමයි දබොල්ලි නම් කොළඹට එළවලු වල ගේනකොට ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙනවා. කාලයක් ගෙනාව අර මේ ක්‍රේප්ස් වල දාලා ඒක අනිවාර්ය කරා. නමුත් දැන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් වෙන පරමාර්ථ වලට තමයි ඒවත් අනිවාර්ය කළේ. අපේ ඇග්‍රිකල්චර් අපි නිෂ්පාදන කරන මේ දේවලුත් සෑහෙන වැඩි ප්‍රමාණයක් මේ ඔය ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකේදී ඇත්තට විනාශ වෙනවා. එතකොට මේවයි වගේම අපි මේවා වැඩි කාලයක් කල් තියා ගන්න පුළුවන් විදිහේ සිස්ටම් උයි හදන ඕන. ඒ කියන්නේ පසු අස්වන තාක්ෂණයනේ. ඒ ගැන ඔබතුමා දැන් පසු අස්වනු තාක්ෂණය ගත්තම ලංකාවේ 30%ක් 40ක් ප්‍රමාණයක් අපේ පළතුරු එළවලු විනාශ වෙනවා. හරිද? නමුත් අපි දැන් සතුටටපත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. අපේ තියෙනවා ආර්ථික මධ්‍යස්ථාන. දැන්ට 6ක් ලංකාවේ තියෙනවා. එතකොට මේ ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු පළතුරු එනවා. එනකොට අපිට එතනින් පුළුවන් නම් ওই දඹුල්ලේ දැනට ආරම්භ කරලා තියෙන සීතාගාර. නමුත් ඒක වැඩ නැහැනේ. දැන් මේනෝට ඒකත් වහලා නෑ ඒක කාර්යක්ෂමතාවයේ අඩුකමක් මෙතන තියෙනවා. ඒ වගේ අනිත් මධ්‍යස්ථානවල පිහිටවන්න ඕනේ. පිහිටවලා මොකද ඍජුවම දැන් මධ්‍යස්ථානට එනකොට අපිට එතන පුළුවන් ගබඩා කරන්න. කරොත්
වාර්තාවල සඳහන් වෙන විදියට අපිට තව 4 ගුණයකට අපිට ඛණ්ඩ දෙන්න ඕකට එක හේතුවක් තමයි. ඔව් දැන් මේ කාලේ මේකෙන් නම් එනවා ආර්ථික වාසිය. මේවා ඇති කරොත් වර්ෂයකට බිලියන 180ක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ රටට මාස 4ක් ඛණ්ඩ දෙන්න පුළුවන්. ඒක මේ තමයි විනාශ කියන්නේ. වෙන ප්‍රමාණය. දැන් ඕක අපි අනිත් පැත්තෙන් ගත්තොත් යන කෘමිනාශක පෝර ටික යන සාන ඒව ඔක්කොම නැතුව විනාශයි. ඔව්. ඒ ඔක්කොම විනාශයි. ඔව්. සමහරලාට නෙලන්නේ නැතුව අතාරිනවනේ. අනිවාර්යයෙන්. මෙතන තක්කාලිත් මම හිතන්නේ පහුගිය කාලේ නෙළුවේ නෑ. ඔව්. කියලා මේ ෆාමට මේකෙන් ගන්න පුළුවන් ලොකු ආර්ථික ඇත්තටම ආස්වන්න ලබා ගත්තට පස්සේ අපි කොහොමද ඒක මැනේජ් කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් කිසිම විධිමත් ක්‍රමයක් පේන්න නැහැ. ඉතින් අපි ඒකට ඇත්තටම ඔතන ගත්තම ලොරිය එලවන ඩ්‍රයිවර් ඉඳන් අපි පුහුණු කරන්න ඕන. පුහුණු කරන්න ඒක ඕනේ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දැකලා තියෙන ඕන් තරම් සමහරවිට ලොරියේ ගෝලයා. ගෝලයා සමහරවිට නිදාගන්නෙත් අර ගෝල් අලුත් ගෙවුන්න තමයි. ඔව්. ඒක තමයි දැන් මේක පිළිබඳව හරියට හරි ඩිසිප්ලින් එකකින් මේකට යොමු වෙලා නැහැ කියලානේ ඔය ප්‍රශ්න තියෙන්නේ. අපි නිකන් අයාලේ ගිහිල්ලා තියෙන්නේ රැල්ලට. හැමදේම. හැමෝම ගොඩ- අන්න ගොඩක් ඒකෙන්- දේවල් රැල්ලට. ඔව්, ඒකෙන් වෙනස් වෙන්න ඕනේ. දැන් අපි සීට්ස් ප්‍රොබ්ලම් එක අපි පිට රටින් ගෙන්නනවනේ. හරි කනගාටුදායක අපි බණ්ඩක්ක මෑ කරල් ඉඳන් පිට රටින් ගෙන්නනවා බීජ. ඔව් බීජ හරිද? ගෙනනවා. බීජ ගෙන්නනවා. ඔව්. මේ තියෙනවා මල්ලා ඩොකියුමන්ට්ස් වාර්තා. හරිද? ඇයි අපිට ඕක ලංකාවේ හදන්න බැහැ? ඒක ඒක කොහොම කතා කරන්නේ අපි කඩේකට ගියත් මිල්ලිගන්නේ මැලේසියන් මොකද නේ. බීජ ඔව්, කියලා නේ බීජ ගන්නේ. ගන්නෙ. ඇයි අපි පිට රටින් මෑ කරල් බීජ ගෙන්නලා වගා කරනවා නම් ඔව්. බණ්ඩක්කා බීජ වගා කරනවා නම් අපේ ගොවියට තියෙන අනාගතය මොකක්ද? අනිත් එක ඒකේ අපේ මේ කෘෂිකර්මයට තියෙන ආරක්ෂාවත් නැතුව ෆුඩ් සිකියුරිටි. ෆුඩ් සිකියුරිටි එක ෆුඩ් සිකියුරිටි. හරි දැන් අපි මේ කෘෂිකර්මය සම්බන්ධයෙන් අපි සෑහෙන වැදගත් කරුණු ටිකක් අපි මෙතන කතා කළානේ. කෘෂිකර්මය කියලා කියන්නේ ඊටාම ලොකු ෆීල්ඩ් එකක්. කතා කරනවා නම් අපිට මේ වගේ එපිසෝඩ් 4ක් 5ක් වුණත් කතා කරන්න පුළුවන්. නමුත් කාලයේ සීමා නිසා කාලයේ තියෙන සීමිතකම නිසා අපි මේක සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. මේ way forward වැඩසටහන හරහා අපි කතා කරන්නේම මේ කුෂිකර්මාන්තය වේවා වෙනත් මාතෘකාවක් වේවා අපිට කතා කරන්න ඕන මේ රට ඊළඟ ස්ටෙප් එකට යනකොට අපි මොනවද කරන්න ඕන? මොකද අපි හැමදාම එක තැන පල් වෙනවද නැත්නම් මෙතනින් එහාට අපි යනවනම් අපි මොනවද කරන්න ඕන දේවල්? අපි කතා කරන්නේ ඇක්ෂන් ප්ලෑන් එකක් ගැන. නැතුව හැමදාම උඩින් කතා කරන දෙයක් ගැන නෙවෙයි. ඉතින් මම හිතන්නේ අපි අදත් හරවත් මාතෘකාවක්, ඉතාමත් වටිනා මාතෘකාවක් කතා කරා. ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච එක ගැන. අපි අතන මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව තවත් වැඩසටහන් 3-4ක් කතා කරලා මේක ගැන ලොකු දැනුමක් මේ සමාජයට බෙදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙනම් නවත්තමු. බොහොම ස්තුතියි ඔබතුමා මෙතන පැමිණලා අපිත් එක්ක සහභාගී වුණාට.